අනිත් මාත්මයක්. මිනසන් කොනිචිවා. දැන් මම ඉන්නේ ඔනිමිච්චි ශින්කන්සෙන් ස්ටේෂන් එකේ. මං හැමදාම ඔයාලට කියනවනේ පොඩි ගමනක් යනවා, අද යාළුවොත් එක්ක පොඩි ගමනක් යනවා කී හැමදාම මම පොඩි ගමන් යනවනේ. අද මම තනියම දුර ගමනක් යන්නයි හදන්නේ. මම යන දුර ගමන මෙතන කියනවද ගිහිල්ලා කියනවද කියලායි කල්පනා කරේ. මේ පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා ගිහිල්ලාම කියන හින්දා. ඒකේ හින්දා මම ගිහිල්ලා එතනදි කියන්නම් මං කොහෙටද ආවේ කියලා. දැන් ට්‍රේන් එක එනවා. ට්‍රේන් එක දැන් තියෙන ට්‍රේන් එක 3:21ට තියෙන්නේ. මම විනාඩි 5ක් වගේ තියලා තමයි මේ ශින්කන්සෙන් ස්ටේෂන් එකට ආවෙත්. මොකද මේ මම ඊයේ උදේ මේ ගත්ත ට්‍රේන් ටිකට් එක. ඒකට ආයි මේ වෙලාව මේ ඇවිල්ලා යන වෙලාවෙම ගන්න එක කරදරයක් නැති හින්දා මේ කලින් ගත්තේ. ඒකෙන් තමයි විනාඩි 5ක් වගේ තියලා මේ ශින්කන්සෙන් ස්ටේෂන් එකට ආවා. දැන් ට්‍රේන් එක ආවා. මේ ට්‍රේන් එක කොදම 954. මම යන ගමන ඇතුළත මට නොරිකයි දෙකක් තියෙනවා. එකක් ෆුකුයමා වලින්. ඒකේ හින්දා දැන් මේක 3:21ට මම නැග්ගේ. 3:28 වෙද්දි මේක ෆුකුයමා වලට යනවා. දෙවෙනි ප්ලැට්ෆෝම් එකෙන් මම බැහැලා මට ආයි තව ශින්කන්සෙන් එකක නගින්න තියෙනවා. පහයි නොසුමි 172 කියන ශින්කන්සෙන් ට්‍රේන් එක ආවා. මේක දැන් මම දෙවෙනි ප්ලැට්ෆෝම් එකෙන් තමයි ෆුකුයමා වලින් කියන්නේ ශින්නොනමිචි වලින් ඇවිල්ලා ෆුකුයමා වලින් බැස්සේ දෙවෙනි ප්ලැට්ෆෝම් එකෙන්. ආයි මේ ප්ලැට්ෆෝම් එකෙන්ම තමයි මම නොසුමි 172 කියන ශින්කන්සෙන් එකට නැග්ගේ. මේක මම ඊළඟට බහින්න ඕනේ නගෝයා වලින්. නගෝයා වලට යනකම් මේක පැයයි විනාඩි 53ක් වගේ කාලයක් යනවා යන්න. මොකද 5:28ට තමයි මට නගෝයා වලින් බහින්න තියෙන්නේ. මම දැන් නගෝයා වලට යනකම් මේ පැයයි විනාඩි 53ක් ඉන්න ඕනේ. මේ ඇත්තටම හරි ලස්සනයි. මේක මම හිතන්නේ මම යන දුරම ගමන. සාමාන්‍යයෙන් මෙච්චර දුරක් කොහොමත් මං තනියෙන් යන්නේ නැහැ. මොකද යාළුවොත් එක්ක තමයි ගොඩක් වෙලාවට ඇවිදින්න යන්නේ. අද මේ තනියම යන දුර ගමනන්නේ. ඒක හින්දා මම මේ පැත්තට ඇවිල්ලා තිබුණේ නැහැ. මම ඕසකා වලට තමයි මුලින්ම ජපානයට ආවේ. දැන් ඕසකා වලට එහාට යන්න ඕනේ. මේ ගොඩක් කියන්නේ එළිය බලන්න හම්බ වෙන්නේ එහෙම කියන්නේ සාමාන්‍යයෙන් ඇවිදින්න යන හම්බ වෙන්නේ නැහනේ. මේක ශින්කන් ස්ටේෂන් වලදී තමයි හම්බ වෙන්නේ. එතකොට ඕසකා, ඊට පස්සේ කෝබේ, කියෝතෝ, ඊට පස්සේ නගෝයා මේ වගේ ගොඩක් ස්ටේෂන් පාස් කරගෙන යන්න තියෙන්නේ. හොඳයි ඇවිදින්න යන්න තියෙනවා නම් ඉතින් ඇවිදින්න යන්න විදියක් නැහැ. ඇත්තටම මේ එළිය එම හරි ලස්සනයි. මේ ගොඩක් කියන්නේ මට ඇස් දෙකෙන් බලන දේවල් ගොඩක් වීඩියෝ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ ශින්කන්සෙන් එක කියන්නේ මේ හිමින් යන ට්‍රේන් එක ගොඩනෙමනේ හයියෙන් යන්නේ. එතකොට ගොඩක් දේවල් වීඩියෝ කරගන්නත් අමාරුයි. මේ ටිකක් සෙනගත් ඉන්නවා. ඒ යන ගමනේ මට පුළුවන් ටික තමයි මම මේ වීඩියෝ කරගෙන යන්නේ. හරි. දැන් වෙලා 5:28යි. මම දැන් ඉන්නේ නගෝයා වල. මම 15 වෙනි ප්ලැට්ෆෝම් එකෙන් බැස්සා. මේ ෆුකුයමා වලින් දැන් ඇවිල්ලා පැයයි විනාඩි 53ක් කොහොම හරි ඒ ශින්කන්සෙන් එකෙත් හිටියා. දැන් මෙතනට මම ඇවිල්ලා මම මෙතනත් ඉන්න ඕනේ විනාඩි 10ක්. මම මුලින්ම ආවේ කොදම 954 කියන ශින්කන්සෙන් එකේනේ. ඊට පස්සේ මම ආයි නොසුමි 172 තමයි මේ නගෝයා වලට ආවේ ෆුකුයමා වලින්. මට ආයිමත් කොදම 842 කියන ට්‍රේන් එකට නගින්න තියෙනවා. විනාඩි 10ක් ඉන්න ඕනේ මෙතන. මේ
මම මුලින්ම ශින්කන්සෙන් එකෙන් කියන්නේ මම මුලින්ම මේ ශින්නොනිමිචි වලින් නගිනකොට වගේම මේ ෆුකුයමා වලින් නගිනකොටත් මේ තරම් පොඩක් ඉසොගෂී කියන්නේ ලොකු කාර්යබහුල පුදුමක් තිබුණේ නෑ ඒ ස්ටේෂන් වල. හැබැයි නගොයව නගින සාමාන්‍යයෙන් ලොකු ට්‍රේන් වලට නගින මේ ස්ටේෂන් එකන් ගොඩක් මේ කියන්නේ ගොඩක් බිසි තැනක් නේ. එතකොට මෙතන ඉන්නවා සෑහෙන සෙනග ප්‍රමාණයක් හිටියා මෙතනින් මේ ඊළඟ ට්‍රේන් එකට නගින්න. හරි දැන් මේක මේ මම 5:28ට 5:28ට තමයි බැස්සේ. දැන් මට මෙතන විනාඩි 10ක් ඉඳලා මේ 5:38ට තමයි ඊළඟ ට්‍රේන් එකට නගින්න තිබ්බේ. මම දැන් කොදම 842 කියන මේ ට්‍රේන් එකට නැග්ගා. මම දැන් මෙතන ඉඳන් තමයි මගේ අවසාන ගමනාන්තයේ අවසානයේ තියෙන්නේ. එතනත් මං අන්තිම ස්ටේෂන් එකෙන් බහිනකොට 7:06 වෙනවා. ඒකත් යනවනේ සෑහෙන වෙලාවක්. 5:28 ඉඳන් කියන්නේ ඉතින් පැයකමාරක් නේ. පැයකමාරක් යනවා ඊළඟ තැනටත් යන අවසානය වෙනකන් යන්න. ආයිත් ඉතින් මේ පැයකමාරක් ආයි ට්‍රේන් එකේ ඉන්න තමයි තියෙන්නේ. සාමාන්‍ය මේ දවස්වල පොඩ දැන් ඉතින් නට්සුවනේ. නට්සුව ළඟයි හින්දා මේ සාමාන්‍යයෙන් එළිය තියෙනවා. ගොඩක් ඉක්මනට කළුවර වෙන්නේ නැහැ මේ ෆුයු එකේ තරම්. ඒකින්ද පොඩක් එළිය බලාගෙන යන්න පුළුවන්. මේ එළිය ලස්සන තැන් පේනවා. ටිකක් සෙනග ඉන්නවා ට්‍රේන් එකේ. කට්ටියත් එක්ක අවුලක් නැහැ. මොකද මේ සෙනග හිටියා කියලා ලොකු කරදරයක් නැහැනේ. මේ කාටවත් කරදර කරන මිනිස්සු එහෙම නැති හින්දා පාඩුවේ යන්න තමයි තියෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි එළිය. මේ කලින් ට්‍රේන් වල කියන්නේ කලින් එනකොට දැක්කටත් වඩා මේ පොඩක් ලං වෙන හින්දාද මන් දන්නේ මේ පොඩක් ලස්සන තැන් පේනවා වැඩි වගේ. මට ඉතින් බලාගෙන යන්න තියෙන්නේ. මේ ඒ ගමන අතරතුර මම මේ කන්න බොන්න දේවලුත් අරගෙන ආවා. ඒවත් ඉතින් කනවට වඩා කරේ බොන එක. මේක ඇතුලේ බීම වර්ග මම අරගෙන ආවා. ඉතින් බිබී යන්න තමයි තියෙන්නේ. දැන් මේ අවසානයේ ලං වෙන්න මේ ගොඩක් ස්ටේෂන් කියන්නේ මේ අපි දැන් මම අහලා තියෙන ස්ටේෂන් ඒ කියන්නේ අහලා තියෙන ස්ටේෂන්ටත් වඩා මෙහි තියෙන මේ සිටි ගොඩක් අහලා තියෙන ඒවා මේ පාස් කරගෙන යන ගමන් තියෙන්නේ. දැන් ශිසුවක වලටත් ළඟයි. ශිසුවක වලින් පස්සේ තමයි මම බහින්න තියෙන්නේ. හරිම ලස්සනයි. එන්න හවස් වෙනවා. ටිකක් කරු දැන් නම් ටිකක් කළුවර වීගෙන යනවා. මම බහින්න කලින් ඔයාලට පේන්නේ නැති ඇරිවින් එක මම එන්න ආවේ ශින්ෆුජි වලට. හරි මම දැන් ශින්ෆුජි වලට ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව 7:06යි. දැන් මම මෙතන ඉඳන් මම චුට්ටක් මෙතන වටපිට බල හිටියා. මොකද මේ මට පොඩ්ඩක් හිතා ගන්න පොඩක් අමාරුයි මම මෙච්චර දුර ගමනක් ආවද කියලා. ඇත්තටම මම දැන් ශින්නොනිමිචි වලින් ඉඳන් නැග්ගේ. ෆුකුයමා වලින් නොරිකය වුණා. ඊට පස්සේ ආයේ නගෝයා වලින් නොරිකය වුණා. ඊට පස්සේ දැන් අන්තිමට ආවා ශින්ෆුජි වලට. මෙතනට ශින්නොනිමිචි වලින් ඉඳන් කිලෝමීටර් 650ක් කිලෝමීටර් 650ක් වෙනවා. ඉතින් මෙච්චර දුර ගමනක් තනියෙන් ආපු එක මටත් පොඩ්ඩක් කන්ෆියුස් වගේ. තනියම ආවනේ කොහොම හරි පැටලෙන්නේ නැතුව. මොකද මේ මම කලින් ශින්කන්සෙන් එකේ ගිහින් තියෙනවා. ඒ උනට යාළුවොත් එක්ක මේක මේ තනියම ආවේ පොඩ්ඩක් බයයි තමයි මුලින්ම ආවේ. ඉතින් මම පොඩ්ඩක් වටපිට බල දැන් එළියට යනවා. හරි මම ටිකට් එක චෙක් අවුට් කරලා එළියට ආවා. දැන් වෙලාව 7 පහුවෙලා දැන් 7:00ටත් ලං වෙන්න එනවා ටිකක්. මොකද මම එළියත් පොඩ වටපිට බල ටිකක් වෙලා ඉඳලා එහෙමනේ එළියට ආවේ. ඉතින් මම පොඩ්ඩක් චුට්ටක් පාරක් වුණේ මාව ගන්න දෙන්නෙක් එනවා. මම එනකොට කියන්නම් කවුද දෙන්න කියලා. දැන් යාළුවා එනවා මට මැසේජ් කරනවා දැන් ළඟ ඉන්නේ වාහනේ ගන්න තැනක් තියෙනවද? ඔක්කොම ප්‍රශ්න ටික අහන්න ආවා. මෙයාලා තමයි මාව ගන්නෙ. මේ ඉන්නේ අක්කයි අයියයි. අක්කා තමයි මුලින්ම ඉන්නේ. ඊළඟට අයියා කන්ෆියුස්. මොකද මම දැන් ලංකාවෙන් පස්සේ අද තමයි මේ ජපාන ඇතුලේ හම්බ වෙන්නේ. මොකද මම ඉන්න පැත්තත් එක මෙතෙන්ට එන්න සෑහෙන දුරක් තියෙනවනේ. ඒගොල්ලන්ට එන්නත් අමාරුයි. මට ආයේ හින්දා මෙහෙට එන්නත් අමාරුයි. ඉතින් මේ මං ආපු මුලම මට කිව්වා මේ එන්න කියලා. මට ඉතින් යන්න හම්බුනේ නෑ. මොකද මේ
ෆුජි කන්ද නගින්න යන්න කතා වෙලා තිබුණා. එතනට යන්න හම්බුනේ නෑ. එන්න විදියක් තිබුණේ නෑ නේතරම. අපි දැන් මුලින්ම යන්නේ මේ අයියාගේ කාර් එක හොදන්න. මේ මොකද ජපානයට ආවට පස්සේ වාහන හොදන්න සෙට් වෙලා නෑනේ. ඉඳලා ඉඳලා ඉතින් මගේ බයිසිකලේ එනම් මම තනියෙන් හොද ගන්න. මට බයිසිකලයක් තියෙනවා. ඕගොල්ලන් දැකලා තියෙනවනේ. ඉතින් බයිසිකලේ නම් ඉඳලා හිටලා හොදනවා. ඒකම ඉතින් දැන් මට වාහනේත් හොදන්න අයියට උදව් වුණා. ඊට පස්සේ වාහනේත් හොදලා ඉවරයි. පුදුම ආදරයක් වාහනේට තියෙන එක ගැන කියලා වැඩක් නෑ. මං හිතන්නේ ගෙදරවත් තනියෙන් වට්ටි කරගන්නවද කියලා මේ වාහනේට තියෙන ආදරේ තරම් මේ මාර හේදිල්ලක් වාහනේ හිදුවා. හරිම ලස්සනයි. ඒක මාරම ලස්සනයි. වාහනේත් හොදලා ඉවරලා අයියා වාහනේ හොදලා ඉන්නකම් අපි යාළුවොත් අක්කයි මායි යාළුවන්ටත් කතා කර කර හිටියා. මොකද යාළුවෝ දන්නේ නෑ මම අද මෙහෙ එනවා කියලා. ඉතින් අපි වීඩියෝ කෝල් ගත්තා ඒගොල්ලන්ට සර්ප්‍රයිස් කරන්න. අරගෙන මම මෙහෙට අක්කා ඉන්න තැනට ආවා කියලා පෙන්නුවා. ඊට පස්සේ අපි වාහනේත් හොදගෙන ආයිමත් අපි ෂින් ෆුජි වල තියෙන ඩොන්කියට ආවා. ඩොන්කිය කියන්නේ ලොකු සූපර් එකක්. ඒක නැති දෙයක් නෑ. බඩු ගොඩක් ගන්න පුළුවන්. එක බඩු ගොඩක් තියෙනවා. මම ඉන්න පැත්තේ ඩොන්කි එකක් තියෙනවා. හැබැයි එතන ඉඳන් මේ ටිකක් දුර යන්න. ටිකක් කියන්නේ සාමාන්‍යයෙන් පොඩි සෑහෙන දුරක් යන්න තියෙනවා. මාසෙකට එකපාරක් නම් මම ඒ ඩොන්කියට යනවා. ඉතින් මේ ඒ ඩොන්කිය ඇරෙන්න ආපු පළවෙනි වෙන තැන වෙන සිටි එකක තියෙන ඩොන්කියකට පළවෙනි පාරට ආවේ. ඉතින් මේ දැන් මෙහෙටත් ඇවිල්ලා බඩුත් අරගත්තා. බඩු අරගන්න ගම බඩු ගොඩක් වගේ ගත්තා. දැන් අපි අයියලගේ ගෙදර ගාවට ආවා. අයියලගේ යහපැත්තේ තමයි මැක්ඩොනල්ඩ් එකයි සුකිය එකයි තියෙන්නේ. මේ සුකිය කියන්නේ රෙස්ටුරන්ට් එකක්. දැන් මේ වෙනකොටත් වෙලාව 2ට කිට්ටුයි. ඒ දිනටත් හුඟක් මහන්සි මාවත් ගන්න ආවා. ඊට පස්සේ වැඩ ටිකක් කරගත්තා. ඊට පස්සේ දැන් අපි කනවා. අපි කාලේ ඉවර වෙලා දැන් අපි ආයිමත් අයියලගේ ගෙදර යනවා. හෙට උදේම අපිට ඇවිදින්න යන්නත් තියෙනවානේ. ගොඩක් මොකද ප්ලෑන් කරගෙන ඉන්නේ හෙට උදේට ඇවිදින්න යන්න. ඉතින් දැන් අපි කාලේ ඉවරලා දැන් ආයිමත් ගෙදරට යනවා. මම ආයිමත් හෙට දවසේ ඉඳන් ෂින් ෆුජි වල මම මොකක්ද කරේ? අපි කොහෙද ගියේ? හැමදේම අරගෙන එන්නම්. එතකන් ඊළඟ වීඩියෝ එක බලනකම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා වීඩියෝස් වලට like කරලා comment කරලා share කරන්න. මම ආයි අලුත් වීඩියෝ එකකින් එන්නම්. ෂින් ෆුජි වල මොකද කරේ